ආයිබෝවන් යාළුවනේ මම අද ඔයාලට අරන් ඇවිල්ලා තියෙන්නේ අන්බොක්සින් ඇන්ඩ් රිවිව් වීඩියෝ එකක්. එහෙනම් යාළුවනේ අපි වීඩියෝ එකට ගිහින් කතා කරමු මේ ගැන වැඩි විස්තර. හරි අද මම අන්බොක්ස් කරන්න යන්නේ ප්‍රීසෙට් සෙටප් බොක්ස් එකක්. ඔයාලට මේ ප්‍රීසෙට් සෙටප් බොක්ස් එකේ වැදගත්ම දේ විදිහට බලා ගන්න පුළුවන් ජීවිත කාලෙම නොමිලේ සැටලයිට් TV බලන්න පුළුවන් වෙන එක. හරි අපි මේ ප්‍රීසෙට් සෙටප් බොක්ස් එක මොන වගේද කියලා බලමු. ඔයාලට මේ බොක්ස් එකේ ප්‍රීසෙට් ලෝගෝ එක බලා ගන්න පුළුවන්. ඊට යටින් ඩිජිටල් TV සෙටප් බොක්ස් කියලා බලා ගන්න පුළුවන්. මේ බොක්ස් එකේ මේ පැත්තට ගියොත් ඔයාලට බලා ගන්න පුළුවන් ඩිජිටල් TV සෙටප් බොක්ස්, HDMI cable, AV cable, power adapter, remote control, 3A battery, user manual කියලා. මේ ඔයාලට මේ බොක්ස් එකේ හම්බෙන ඇක්සසරිස් ටික තමයි මෙතන මෙයාලා සඳහන් කරලා තියෙන්නේ. ඊට පස්සේ යාලා මෙතන යටින් QR කෝඩ් එකක් අපිට ළඟ දීලා තියෙනවා. 1 year warranty එකක් අපිට මෙයාලා දීලා තියෙනවා. ඊට පස්සේ අපි මේ බොක්ස් එකේ උඩ පැත්තට ගියොත් අපිට බලා ගන්න පුළුවන් උපකරණ ඔබ විසින් සවිකලගත යුතුයි කියලා එයාලා අපිට කියලා තියෙනවා. ඒ වගේ තමයි මේ බොක්ස් එකේ නම් එයාලා විස්තර සඳහන් කරලා තියෙන්නේ. අපි මේක අන්බොක්ස් කරගෙන බලමු මේක ඇතුලේ මොන වගේ ඇක්සසරිස් එයාලා අපිට ලබා දීලා තියෙනවද කියලා. එහෙනම් යාළුවනේ අපි මේක අන්බොක්ස් කරගෙන බලමු. හරි අපි මේ ස්ටිකර් එක මේ විදිහට කපා ගමු. මේ ස්ටිකර් එක කපා ගත්තට පස්සේ ඔයාලට මේ බොක්ස් එක මේ විදිහට අන්බොක්ස් කරන්න පුළුවන්. ඔයාලට මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන්. මුලින්ම ඔයාලට power adapter එක බලා ගන්න පුළුවන්. ඊළඟට HDMI cable එකක් බලා ගන්න පුළුවන්. ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් AV cable එක. ඊළඟට අපේ preset setup box එක බලා ගන්න පුළුවන්. ඊළඟට අපිට remote control එක බලා ගන්න පුළුවන් මේ විදිහට. මේක dialog remote control එකටම සමාන රිමෝට් කොන්ට්‍රෝල් එකක් තමයි අපිට බලා ගන්න පුළුවන්. මෙතන ප්‍රීසෙට් ලෝගෝ එක අපිට බලා ගන්න පුළුවන්. ඊළඟට අපිට මේ රිමෝට් එකට හම්බෙන 3A බැටරි දෙක බලා ගන්න පුළුවන්. ඒ වගේ ඇක්සසරිස් ටිකක් තමයි අපිට මේ බොක්ස් එකේ නම් හම්බෙන්නේ. හරි යාළුවෝ. අපි මේකේ බටන් ඇන්ඩ් පෝට්ස් ගැන කතා කරමු. අපිට මේකේ බටන් බලා ගන්න පුළුවන් ඉස්සරහා on off switch එක. ඊළඟට channel ඉස්සරහට මාරු කරන බටන් එක සහ පිටිපස්සට මාරු කරන බටන් එක ඔයාලට බලා ගන්න පුළුවන්. ඊළඟට ඔයාලා මේකේ පිටිපස්සට ගියොත් බලා ගන්න පුළුවන් ports ටික. ඔයාලට මෙතන 12 watt DC port එක බලා ගන්න පුළුවන්. ඊළඟට ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් AV port එක. ඊළඟට USB port එකක් බලා ගන්න පුළුවන්. HDMI port එකක් බලා ගන්න පුළුවන්. ඊළඟට අපේ signal cable එක සවි කරන port එක බලා ගන්න පුළුවන්. ඒ වගේ port ටිකක් තමයි අපිට මේකේ බලා ගන්න හම්බෙන්නේ. ඊළඟට අපිට බලා ගන්න පුළුවන් 12 watt charger එකක්. මේ 12 watt charger එක අපිට මෙන්න මේ DC port එකට සවි කරන්න තමයි තියෙන්නේ. ඊළඟට අපිට මෙන්න මේ HDMI cable එක පාවිච්චි කරලා අපේ තියෙන අලුත් TV එකකට මේ HDMI cable එක හරහා මේකේ output එකක් ගන්න පුළුවන්. ඊළඟට ඔයාලට මෙන්න මේ AV cable එක යාලා ලබා දීලා තියෙන්නේ ඔයාලා ගාව තියෙන පරණ TV එකක් නම් මෙන්න මේ jack හරහා තමයි ඔයාලට මේකෙන් output එක ගන්න පුළුවන්. හරි යාළුවනේ. ඔයාලට ජීවිත කාලෙම නොමිලේ channel 50කට ආසන්න සංඛ්‍යාවක් ඔයාලට මේ preset setup box එකෙන් නැරඹීමේ හැකියාව මෙයාලා ලබා දීලා තියෙනවා. මේක මාරම වටින TV setup box එකක් විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. මොකද අපි අනිත් TV setup box ගත්තොත් අපිට අපි මාසෙන් මාසෙට හෝ කාඩ් මගින් අපි ඒවට payment කරලා තමයි අපි නැරඹීමේ හැකියාව ලබා දීලා තියෙන්නේ. ඒත් මේක එහෙම නෑ. මේක අපිට ඕනම තරම් කාලයක් ජීවිත කාලෙම නොමිලේ අපිට මේකට සල්ලි ගෙවන්න නැතුව පාවිච්චි කිරීමේ හැකියාව මෙයාලා ලබා දීලා තියෙනවා. එහෙනම් යාළුවනේ මම අදට ගිහින් එන්නම්. ඔයාලා මාව subscribe කරලා තියාගන්න.
මේ වගේ අලුත් වීඩියෝකින් නැවත හම්බෙමු.